යුබෝවන් යාලුව හැමෝටම මේක තමයි අපි මේ අලුත් අවුරුද්දට ගෙන පළවෙනි වීඩියෝ එක. ඒක නිසා හැපි නිව් ඉයර් කියලා වීඩියෝ එක පටන් ගන්න. එහෙම කියලා බලාපොරොත්තු තියාගන්නත් එපා. මොකද ඔයාලා කරන දේවල් අනුව තමයි අවුරුද්ද හැපි වෙන්නේ. කොහොම හරි අද සොනික් ෆෑන්ස්ලාට විශේෂ දවසක්. මොකද Sega එකෙන් ඔෆිෂියලි සොනික් 35 වෙනි ඇනිවර්සරි එකට ට්‍රේලර් එකක් රිලීස් කරලා තියෙනවා. ඉතින් මම සොනික් ෆෑන් කෙනෙක් විදියට මේ ඇනිවර්සරි එක මොන වගේ වේද කියලා හිතා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඇනිවර්සරි එකට එන්න තියෙන අප්ඩේට්ස් කීපෙත් දැන්ටමත් ලීක් වෙලා තියෙන්නේ. ඉතින් අද අපි වීඩියෝ එකෙන් මේ හැමදේම කතා කරමු. පළවෙනි දේ තමයි මේ පාර ඇනිවර්සරි එක රන් වෙන්නේ Forever Fast කියන theme එකෙන්. ඒ කියන්නේ සදාකාලික වේගය කියන එක. Sega එක මේකෙන් බලාපොරොත්තු වෙන Sonic ගේ අවුරුදු 35ක ඉවොලූෂන් එක සමරන්න. ඒ කියන්නේ 1991 ක්ලාසික් Sonic ඉඳන් අද ඉන්න මූවි Sonic වෙනකන් Sonic කොහොමද වෙනස් වුනේ කියලා එයාලා අපිට පෙන්වන්න යන්නේ. මේක නම් Sonic ෆෑන්ස්ලාට අලුත්ම එක්ස්පීරියන්ස් එකක් වෙයි. ඊළඟට තමයි ගොඩක් අය වැඩියෙන්ම බලන් හිටපු නැරටිව් පොඩ්කාස්ට් එක. මේකේ නැරටිව් කියන එකෙන් අදහස් වෙන්නේ කතාවක් කියනවා කියන එක. ඒ කියන්නේ Sonic ගේ ලෝකේ අපිට අහුන් නැති අලුත් කතා ඔරිජිනල් වොයිස් ඇක්ටර්ස් ලගෙන් කටහඬෙන් අපිට අහන්න ලැබේ. මේක Sonic ගේ ඊළඟ ප්‍රොජෙක්ට් එකට යන වැඩක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ පාර ඇනිවර්සරි එකේදී Sega එකෙන් ලෝකේ පුරාම මියුසියම් පොප්ස් පවත්වන්න තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ කෞතුකාගාරක හරි తాවකාලිකව තියෙන දේවල්. Sonic හදපු මුල් කාලේ පින්තූර ඊට පස්සේ කවදාවත් දැකලා නැති ගේම්ස් වල විස්තර මේකෙන් ෆෑන්ස්ලාට බලා ගන්න පුළුවන් වෙයි. ලංකාවේ අපිට මේවා බලන්න යන්න බැරි වුණා. මේ දේවල් ඩිජිටල් විදියට බලන්න හරි ලැබෙන එක ලොකු දෙයක්. ඊළඟට කියන්න තියෙන ගණන් අනිවාර්යෙන් වෙනවා කියලා ෂුවර්. ඒ තමයි Sonic ගේ 35 වෙනි ඇනිවර්සරි එකේ සිම්පනි එක. Sonic මෙච්චර කල් කරපු ගේම්ස් වල ඒ හැම එකම Sonic ගේ මතකයන් අවදි කරන සින්දු අරන් ඒවා ෆෑන්ස්ලාට ඇහෙන්න දෙන්න අරිනවා. ඒක යාර සාමාන්‍යයෙන් අවුරුදු 5කට සැරයක් අනිවාර්යෙන් කරන දෙයක්. ඉතින් ඒක මේ අවුරුද්ද වෙනවා කියලා හොඳටම ෂුවර්. තවත් වැදගත් දෙයක් තමයි මේ පාර තියෙන ලොකු පාර්ට්නර්ෂිප්. Sega එක McLaren Racing වගේ ලොකු ප්‍රසිද්ධ සමාගම් එක්ක එකතු වෙලා Sonic ගේ 35 වෙනි ඇනිවර්සරි එකට වෙන්නුන ප්‍රොඩක්ට්ස් ටිකක් එළියට දාන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් ජූනි 23 වෙනිදාට ඒ කියන්නේ Sonic ගේ ඇනිවර්සරි එක දවසේ Sonic ගේ ලොකුම සර්ප්‍රයිස් එකක් ලැබෙයි කියලා හිතන් ඉන්නවා. ඉතින් ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. මම මේ ළඟදිම Sonic Next Unleashed කියන Sonic ගේ ෆෑන් ෆිල්ම් එක සිංහලෙන් ඩබ් කරලා මේ channel එකේ රිලීස් කරනවා. ඒකත් අනිවාර්යෙන් බලන්න. ඒ වගේම ඔයාලට අපේ වීඩියෝ වැදගත් නම් අනිවාර්යෙන් notification එකත් on කරන්න. ඒ වගේම subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. අපි පස්සේ දවසක හම්බ වෙමු.